අපේ ෆයිලර්ස් නේ මුණ බලගන්නේ. නම මොකක්ද මල්? දිල්ෂාන්. නම ලියා ගන්නක් ඈ. දිල්ෂාන් කියලා. දිල්ෂාන්. මේ ඉන්නේ සුසන්ත අයියාගේ වයිෆ්යි දුවයි. දන්න වෙන්න වගේ කුණු සඳක් වගේ දිල්ෂාන් අපේ නලින් අයියා. සුසන්ත ඉන්නවා. ආනන්ද අයියයි වයිෆ් ඉන්නවා. මේ නිස්සං කුමල්ල රජතුමාගේ වයිෆ් නිස්සංකයි වයිෆ් ඒ. කො මේ අලුත් අපි සාමාජිකයෝ මේ පරිපේ ෆස්ට් ටයිම් යන්නේ සුදු වතන් ඇවිල්ලා තියෙන එකයි. ඒ ඉන්නේ අපේ ලොකු අක්කා. දන්නනේ සමන්සිරි ඒ අනුසක්කව දන්නවනේ ඉතින් කට්ටිය. ඈ මේ දෙන්නත් ඉන්නේ. හලෝ මේ ඉන්නේ ගමේ පාතාල රජා අලිසත් සෙන්පොන් මුණ වෙන්නන්නේ නේ. එදා සෙල්ටන්ගේ වයිෆ් මේ උපුල්ලගේ වයිෆ්. මේනේ ජානකී අක්කා අපේ නලිනේ වයිෆ්. මේ නුකුල් අයියා මේ වසන්තයාගේ මැර පුතා. ඒනේ සයිස් කොල්ලෙක් ඉන්නවා ඈ. ඔයන් මේ අපි පස්සේ කියන මේ දේවකට වද දෙන වයිෆ්. ඔව්. ඉනේ චූටි දුව. ඒරන්. ආනේ මොකද්ද වෙලා තියෙන්නේ? ඈ? ඔය මොනවද එන වැඩ කරේ? කවන්නේ සතුටුයි ඈ. හොඳ වැඩේ. ඔය දන්නවද හැමදාම ඉතින් තරංගව දන්නවනේ. හැමෝගෙම කතා බහ ලක් වෙන පුද්ගලයා ඈ. ලස්සනට යනවා ලස්සනට එන්න ඕනේ පුතේ ඈ. කො මේ වෙත බලන්න. මේ බට්ටි ලස්සන වෙලානේ. මොකක්ද රහසය වගේ? මට සිරි කිව්වලු මේ කවුද? ඈ? සම්ප්ලවර් නිත්‍ය ගායක. වාහ්! සම්ප්ලවර් නිත්‍ය ගායක. ආයෙත් ඉතින් මයි සීතේ වෙනස් කරා වැලක් කොල්ලගේ. වැලක්? ලසුන් බයිරු වැතුම් කුසාර වැතුම් හරින්නේ. ඔව් ඔව්. කාටත් තාන්නේ ඔව් ඔව්. මේ උදේ නිකයි. උදේ මූණ හංගලා. උදේ මේ වෙත බලන්න. මෙයා කවුද? කො? සම්ප්ලවර්ස් ගායක. මහේස්පති. ඉන්දිය නළුවේ. මේ වසන්තය පෙන්නන්න බැරුණා ඈ. ඉන්දර්ණී හුරුතල් කොල්ලා චතුරන්. මාව දැක්කේ නෑ නේ කට්ටිය.